අයිබෝවන් ඉතින් අපි අලුත් වීඩියෝ එකක් එකතු වෙලා ඉන්නේ. මම යනවා ශ්‍රී ලංකාවට. ඉතින් යන ගමන් මට පොඩි ෆ්ලයිට් ඩිලේ එකක් ඇවිල්ලා මට වුණා සිංගප්පූරුවට එන්න. සිංගප්පූරු ට්‍රාන්සිට් එක පොඩක් දික් වුණා. ඉතින් ඒක නිසා අද අපි මම තීරණය කරා පොඩ්ඩක් සිංගප්පූරුවට යනවමක් ඇවිදින්න. ඔය බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මෙහි ගොඩක් කට්ටිය ට්‍රාන්සිට් වෙන හින්දා සිංගප්පූරු වල මෙහි තියෙනවා අපිට අපේ බැගේජස් ස්ටෝර් කරන්න පුළුවන්. ඉතින් මම දැන් හදන්නේ මගේ බැගේජ් දෙකම නෙමෙයි එකක් ස්ටෝර් කරලා යන්න. එතන තමයි තියෙන කොට එක. බැගේජ් ස්ටෝර් කරන එක නම් මට මං හිතන්නේ මේ වීඩියෝ එකක් ගන්න මතක වෙලා තියෙනවා. ඉතින් මේ මට එතනට ගියා සිංගප්පූරු ඩොලර්ස් 11ක් AUD 13ක් මම හිතන්නේ. ඇත්තටම මට ඉන්ෆ්ලේෂන් එකකින් එඩිට් එක වීඩියෝ කරගන්න අමතක වුණා. මම දැන් මේ යන්න හදන්නේ සිටි එකට යන ට්‍රේන් එකක් ගන්න. සිංගප්පූරුවල තියෙනවා MRT කියලා ට්‍රේන් සර්විස් එකක් වගේ. ඉතින් මම ඉන්නේ මේ ස්ටේෂන් එකේ. මට සිටි එකට යන ට්‍රේන්ස් දෙකක් ගන්න තියෙනවා. ආ විනාඩි දෙකකින් ට්‍රේන් එක එනවා කියලා තියෙනවා. අපි යමු. මම දැන් මේ ඉන්නේ ටනාමෙරා ස්ටේෂන් එකේ. එතකොට මේක තමයි මගේ දෙවෙනි ට්‍රේන් එකට මාරු වෙන්න තියෙන ස්ටේෂන් එක. මම හිතනවා මම මේක ප්‍රොනවුන්ස් කරපු විදිය හරි කියලා. ඉතින් කොහොම හරි මම දැන් මේ වීඩියෝ එක එඩිට් කරන්න ගන්නකොට කොහොමත් මම මේ ගමන ගිහින් ඇවිල්ලා මාස 5කටත් වැඩි. කොහොම වුණත් මට මතක හැම දෙයක් මම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න try එකක් දෙනවා. මම දැන් මේ යන්නේ මරිනා බේ එක පැත්තට. ඒ වගේම මට මතක් කරන්න ඕන Google Maps එක. ඉතින් මම Google Maps එකෙන් බලාගෙන තමයි මේ හැමතැනම ගියේ. ඉතින් මම දැන් ඉන්නේ මරිනා බේ එකේ. මේ තියෙන්නේ ෆේමස් හොටෙල් එක. හොටෙල්. එතකොට සිංහයා වමනේ දාන සීන් එක මෙතන තියෙනවා. මේ ඇත්තටම ලස්සනයි ෆොටෝස් ටිකක් ගන්න. අද මාර ලස්සන දවසක් නෙවෙයි. පොඩක් මූඩි වගේ ඒත් චිල් එකක් තියෙන පොඩක් රස්නේ. යමු ඉස්සරහට පොඩක් ගිහින් බලමු. ඉතින් මරිනා බේ එකේ නෑදෑයන් ඉන්ප්ලේස් වෙලා මම ටිකක් වෙලා හිටියා. මේ ඩ්‍රින්ක් එකකුත් ගත්තා. ඉතින් මේ මෙතන තියෙනවා Apple Store එක. ඒක මේ ලස්සනයි කියලා අපි අයියා කතා කරලා ගිහින් බලන්න කියලා. මේ බැලුවේ දෙක දෙන්න ගිහින් බලන්න. මොකද විනාඩි 19ක තියෙන වෝක් එක ගිහින් බලමු. ඔයගොල්ලන්ට මේ බෝලයක් වගේ පේන්නේ Apple Store එක තමයි මේක තියෙන්නේ හරියටම එහා පැත්තේ. අපි දැන් මේකට වටෙන් ඇවිදගෙන යමු. මට මේ අයිටම් එක හම්බුනේ මම ඇවිදගෙන යද්දි හරියටම මම දන්නේ නැහැ මේක මොකද්ද කියන්න නම්. ඒත් මට පේන්නේ මොනවා හරි පොලිසිය අයිටම් එකක් වගේ. මේකත් මේ මම ඇවිදගෙන යනකොට දැක්ක විශේෂ දෙයක්. ඉතින් මේ තියෙන රස්නට දීපු මාර ඔප්ෂන් එකක් මේක මේ සිංගප්පූරුවල. මම හරියටම අන්න අතන ඉඳලා විනාඩි 20ක් ඇවිදගෙන ආවා මේ Apple Store එකට. බලන්න මේක තියෙන ලොකේෂන් එක. Let's go. But that one depends if you have backup. But do you want to transfer everything on the 14th figure?没关系，我也有套，我这个套是那个。 ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ ආර්ට් සයන්ස් මියුසියම් එක.
මියසියම් එක කතන්දරේ මං හිතුවටදී පොඩ ලොකුයි ඒක හින්දා මම ගියේ නෑ මොකද ඒක මේ මාර ග්‍රවුන්ඩ් ලෙවල්ස් වලට තියෙනවා ලොකුයි මොකද ඒක ඇතුළට ගියොත් මට වෙලා මැනේජ් කරගන්න බැරි වෙනවා සිංගප්පූරුව කියන්නේ මාර ෆොටෝජෙනික් රටක් ඇත්තට වීඩියෝ ගන්නට වැඩිය මට ආසයි මේක ෆොටෝ එක ගහවිදිනවා අන්ද ඒක තමයි කර කර ඉන්නේ ඉතින් අපි මේ යන්නේ ගාඩන්ස් බයි ද බේ පැත්තට මං හිතන්නේ තව චූටි දුරයි තියෙන්නේ මේ එන්ට්‍රන්ස් එකට යම් දැන් වෙලාව 12යි කියන්නේ මට හරියටම තව පැය 8ක් තියෙනවා ෆ්ලයිට් එකට ඉතින් අපි ඉස්සෙල්ලාම තමු ෆ්ලවර් ගාඩන් එක බලන්න ඉතින් ඉතින් මම ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. මෙතන තියෙනවා ටිකට් කවුන්ටර් එක. මේකෙන් ඔයාලට පුළුවන් බයි කරන්න ඔයාලට මොකද්ද ගන්න ඕන ටිකට් එක කියලා බලලා ඔයාලට ඒක බයි කරන්න පුළුවන්. ඉතින් සිංගප්පූර් වල 59ක් වෙනවා. ක්ලවුඩ් කෝස්ට් එකයි ෆ්ලවර් ඩෝම් එකයි. අපි යමු කියලා. Thank you very much. ඉතින් මම ටිකට් එක ගත්තා. මේක $59 සිංගප්පූර් ඩොලර්ස් 59ක්. ඉතින් ඒ වුණාට මේක AUD එතකොට අපි දන්නේ 69ක් වගේ වුණා. Thank you. This is sick, bro. Hyper
හිතනවා ඔයාලා කලින් වීඩියෝ ටික එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි ඉස්සරහට බලාගෙන යමු. බඩගිනි වෙලා හිටියේ. ඉතින් ගිහිල්ලා කෑවා. මෙන්න මේ ෂේක්ස් එකකින් ටිකක් ගණන් සාමාන්‍යයට වැඩිය ඔස්ට්‍රේලියාව වලට වැඩිය ගණන් වගේ. අපි දැන් යමු ක්ලවඩ් ඔන්න බලන්න. මෙතන ට්‍රේන් සිමියුලේෂන් එකක් හදලා තියෙනවා. මම දන්නේ නැහැ ඒක නත්තලටද නැද්ද කියලා. Can you see the red ones and the white ones? They are all poisons. Okay. This is green apple. What do we call it? හම්බු දෙන හරි මාන්සි. ඉතින් දැන් වෙලාව 2:00යි. පැක් විතර යනනේ කොහොමද එයාපෝට් එකටත් යන්න. අර ජයන්ට් ට්‍රීස් ටික තියෙන්නේ. ඉතින් මම යනවා චැන්ගි එයාපෝට් එකට යන්න. දැන් මොකද එහෙම ගිහිල්ලා පොඩක් වෙලා ඉතුරුනොත් අපිට කොහොම ජුවල් එක බලන්න යන්න ඕනේ. සන්ෆ්ලවර් ගාඩන් එකත් වුණොත් බලනවා. ඒ ටයිම් එක මැනේජ් කරගන්න හිතාගෙන තමයි යන්නේ. අපි යමු. මේ තමයි Gardens by the Bay එකේ MRT ස්ටේෂන් එක. මම මේ දැකපු දිගම එස්කලේටර්ස් තියෙන රටක් තමයි මේක. කම්බුල ගොඩක් යන සෑහෙන දිගයි මේ. ඒ කියන්නේ ස්ටෙප්ස් දෙකකට වගේ තියෙනවා. හැම එකෙම එකකට දාලා තියෙනවා. ඉතින් MRT එකේ ඇවිල්ලා මම ගත්ත බස් එකක් මෙතනින් මේක ටර්මිනල් 3 එකට යනකම් යනවා. මම ජුවල් එක ළඟට යන්න ඕන කොහොමවත් මගේ බෑග්ස් අරගන්න. අපි ජුවල් එකේදී හම්බෙමු. කාලේ අවසන් පියවරේ ඉන්නේ. බෑ 4යි තියෙන්නේ. ආයෙ විදුලිය පට්ට මහන්සි. ඒක නිසා එතෙන්ට වෙලා තමයි පැයක් විතර ඉඳලා දැන් ඉන්නේ ටර්මිනල් 1 එකේ නිසා අපි යන්න ඕනේ ටර්මිනල් 3 එකට. ඊට ගිහින් ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ චිප් එකක් නැති වෙලා වීඩියෝ ටිකක් ඩිස්මිස් වෙලා තියෙනවා කියලා තේරුනේ ටිකකට පස්සේ තමයි මේ මම වීඩියෝ එක එඩිට් කරන්න ගත්තට පස්සේ. ඉතින් මම මේ වීඩියෝ එක එඩිට් කරනකොටත් ඔල්මෝස්ට් මාස 6ක් ගත වෙලා ඉවරයි. ඉතින් මම එන්න හිටියෙත් ආයි චැන්ගි ඇවිල්ලා ට්‍රාන්සිට් එකක් තිබුණා මට පැය 16ක විතර. ඉතින් මම ඒකෙත් වීඩියෝ එකක් දාන්න හිතාගෙන තමයි හිටියේ. කොහොම හරි මේ ඒක කරන්නුන්නේ නැහැ. මට ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් හම්බෙලා මම ආවා. ඉතින් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගේ මොන හරි සෝෂල් මීඩියා එකකට මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්න. ඉතින් බැලුවට බොහොම ස්තුතියි.